සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම රැකියා පොළ YouTube නාලිකාවට. ඉතින් රාජ්‍ය රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත්ම ඉක්මනින් දැන ගැනීමට අපේ YouTube නාලිකාව subscribe කරලා පිට එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ රැකියා බැරතු විශාල ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වුණු පුද්ගලයන්ගේ ඉඳලා උපාධිධාරී පුද්ගලයන් දක්වාම රැකියා අවස්ථා විහිදලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මෙයාලා නිකුත් කරලා තියෙන රැකියා අවස්ථා මොනවාද කියලා එකින් එක. ඉතින් මුලින්ම තියෙනවා අධ්‍යක්ෂක තනතුරු තුනක් ව්‍යාප්ති වෙරළබඩ මිරිදිය සම්බන්ධයෙන් තමයි මේ අධ්‍යක්ෂක තනතුරු තුන තියෙන්නේ. ඉතින් මේ සඳහා ඉල්ලා තියෙන සුදුසුකම් හා පළපුරුදු විදියට තියෙන්නේ බාහිර අයදුම්කරුවන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී සාමාන්‍ය උපාධියක් හෝ සත්ත්ව විද්‍යාව හෝ ජලජීවී වගාව දීවර කටයුතු පිළිබඳ විශේෂ විද්‍යාවේදී උපාධියක් හෝ ආහාර විද්‍යාව සහ පෝෂණය කෘෂිකර්මය පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ජලජීවී වගාව දීවර කටයුතු ක්ෂේත්‍රයට අදාළව පශ්චාත් උපාධි සුදුසුකම විද්‍යාපති දර්ශනපති සහ සංස්ථාවක හෝ ව්‍යවස්ථාවිත මණ්ඩලයක ආයතනයක හෝ පිළිගත් පුද්ගලික අංශයේ ආයතනයක කළමනාකරන මට්ටමේ තනතුරු කවම වශයෙන් වසර 15ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. ඒත් එක්කම අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තින්නේ NAQDA හි ජලජීවී වගාව මිරිදිය වෙරළබඩ ව්‍යාප්ති සහ ශේෂ්ත්‍රවල මධ්‍යම කළමනාකරන මට්ටමේ පළවන ශ්‍රේණියේ තනතුරු කවම වශයෙන් වසර 5ක කාලයක් සේවය කරලා තිබීම කියන සුදුසුකම් ඉල්ලනවා. ඒත් එක්කම ඊළඟට තියෙනවා සහකාර අධ්‍යක්ෂක තනතුර මානව සම්පත් සංවර්ධන සම්බන්ධ සුදුසුකම් හා පළපුරුදු විදියට බාහිර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තියෙන්නේ කළමනාකරණය මානව සම්පත් පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් උපාධියක් සහ රජයේ දෙපාර්තමේන්තුක ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ පිළිගත් වෙළඳ ආයතනයක වසර 1ක පරිපාලන අත්දැකීමක් ලබා තිබීම කියලා කියනවා. අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තියෙන සුදුසුකම් වෙන්නේ අධිකාරියේ කනිෂ්ඨ කළමනාකරු කාණ්ඩයේ අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙනවා මත්ස්‍ය රෝග විශේෂඥ තනතුර. මේ සඳහා සුදුසුකම් විදිහට ඉල්ලලා තින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ජීව විද්‍යාව පිළිබඳ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ සත්ත්ව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හෝ දීවර ජලජීවී වගාව හෝ විද්‍යාවේදී ආහාර විද්‍යාව සහ පෝෂණය කෘෂිකර්මය පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ආයතනයකින් ඒට සමාන සුදුසුකමක් ලබා දීම කියනවා. ඒත් එක්කම පළමු උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ ශාස්ත්‍රීය අවම වසර 1ක පළපුරුද්දක් තිබීම කියලා කියනවා. එහෙම නැත්නම් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගන්නා තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් 7 වෙනි මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම කියලා කියනවා. ඒත් එක්කම අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තින සුදුසුකම් වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ජීව විද්‍යාව පිළිබඳ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ සත්ත්ව විද්‍යාව හෝ දීවර ජලජීවී වගාව සම්බන්ධ ශාස්ත්‍රවල විද්‍යාවේදී විශේෂ උපාධියක් හෝ ආහාර විද්‍යාව සහ පෝෂණ කෘෂිකර්මයේ පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ආයතනයකින් මේවට සමාන සුදුසුකමක් ලබා දීම කියලා කියනවා. ඒත් එක්කම පළමු උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ ශාස්ත්‍රයේ වසර 1ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. එහෙම නැත්නම් අධිකාරියේ ජලජීවී වගාව මිරිදිය වෙරළබඩ ශාස්ත්‍රයේ කනිෂ්ඨ කළමනාකාර ඛණ්ඩයේ තනතුරු කවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙනවා සහකාර අධ්‍යක්ෂක තනතුරු දෙකක් මිරිදිය සහ ව්‍යාප්ති සම්බන්ධයෙන් සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන බාහිර අයදුම්කරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ජීව විද්‍යාව පිළිබඳ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ සත්ත්ව විද්‍යාව හෝ දීවර ජලජීවී වගාව සම්බන්ධ ශාස්ත්‍රවල විද්‍යාවේදී විශේෂ උපාධියක් හෝ ආහාර විද්‍යාව සහ පෝෂණය කෘෂිකර්මය පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධියක් සහ රජයේ දෙපාර්තමේන්තුවක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් වෛද්‍ය ආයතනයක ජලජීවී වගාව දීවර කටයුතු පිළිබඳ වසර 1ක පළපුරුද්දක් තිබීම කියලා කියනවා. අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තින්නේ අධිකාරියේ ජලජීවී වගාව ව්‍යාප්ති මිරිදිය ශාස්ත්‍රයේ කනිෂ්ඨ කළමනාකරු ඛණ්ඩයේ තනතුරු කවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් කියලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ජලජීවී විද්‍යාඥ තනතුරක් වගේම දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී තනතුරක් තියෙනවා. මේ සඳහා සුදුසුකම් විදිහට ඉල්ලා තින්නේ බාහිර අයදුම්කරුවන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ජීව විද්‍යාව පිළිබඳ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ සත්ත්ව විද්‍යාව හෝ දීවර ජලජීවී වගාව සම්බන්ධයෙන් ශාස්ත්‍රවල විද්‍යාවේදී විශේෂ උපාධියක් හෝ ආහාර විද්‍යාව සහ පෝෂණ කෘෂිකර්මයේ පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධියක් තිබීම හෝ
තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගන්නා තෘතීය වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් 7 වෙනි මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම කියලා කියනවා. එහෙම නැත්නම් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් 6 වෙනි මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම කියලා කියනවා. ඒත් එක්කම සුදුසුකම් ලබා ගැනීමෙන් පසු සංස්ථාවක මණ්ඩලයක හෝ පිළිගත් ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. එහෙම නැත්නම් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගන්නා තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් 5 වෙනි මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම කියලා කියනවා. ඒත් එක්කම සුදුසුකම් ලබා ගැනීමෙන් පසු සංස්ථාවක මණ්ඩලයක හෝ පිළිගත් ව්‍යවස්ථාපිත ආයතනයක අවම වශයෙන් වසර 10ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ බාහිර අයදුම්කරුවන් විසින් සැපරිය යුතු සුදුසුකම් ලබා තිබීම. එහෙම නැත්නම් තනතුරට අදාළ විශේෂ ශාස්ත්‍රය තුළ කළමනාකරන සහකාර දෙවන ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියලා කියනවා. ඒත් එක්කම ඊළඟට තියෙනවා භාෂා පරිවර්තක තනතුර. සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ අපෝස් සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව විශිෂ්ට සාමර්ථ්‍යයක් ලබා තිබීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම සහ ඉංග්‍රීසි දෙමළ භාෂා පරිවර්තනය පිළිබඳ වසරක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙනවා ජලජීවී වගා සහකාර තනතුරක් සහ ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී තනතුරක්. ඉතින් මේ තනතුරු දෙක සඳහාම සුදුසුකම් හා පළපුරුදු විදිහට ඉල්ලලා තියෙන්නේ කෘෂිකර්මයේ ජලජීවී වගා පශු සම්පත් පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ පිළිගත් තෘතීය හා වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද වෘත්තීය පුහුණු කොමිසම් සභාව විසින් පිළිගත් NVQ 5 වෙනි මට්ටමට නොඅඩු වෙනත් සමාන සුදුසුකම් සහතිකයක් ඉල්ලලා දෙනවා. ඉතින් ඒත් එක්කම කළමනාකරන සහකාර තනතුරක් තියෙනවා තාක්ෂණික නොවන. මේ සඳහා ඉල්ලලා තියෙන අධ්‍යාපනික සුදුසුකම් වෙන්නේ අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4ට සම්මාන සාමාර්ථ ඇතුළු එක්වරකදී විෂයන් 6ක් සමත් වී තිබීම කියලා කියනවා. ඒත් එක්කම අපෝස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනි කියලා කියනවා. පොදු පරීක්ෂණය හැර අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තියෙන අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ අපෝස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථය ඇතුළු විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි කියලා කියනවා. ඒත් එක්කම අධිකාරිය ප්‍රාථමික මට්ටමේ පුහුණු නුපුහුණු අර්ධ පුහුණු තනතුරකවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් ලබා තිබීම කියලා කියනවා. ඒත් එක්කම විදුලි කාර්මික තනතුරක් තියෙනවා. මේ තනතුර සඳහා බාහිර අයදුම්කරුවන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් විදියට ඉල්ලන්නේ තෘතීය වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන අදාළ ශාස්ත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් 4 වෙනි මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම කියලා කියනවා. ඒත් එක්කම අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් ඉල්ලා තියෙනවා බාහිර අයදුම්කරුවන් විසින් සැපරිය සුදුසුකම් ලබා තිබීම හෝ අදාළ ශාස්ත්‍රයේ අවම වශයෙන් වසර 5ක සේවා පළපුරුද්දක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි කියලා කියනවා. වෘත්තීය පරීක්ෂණයකින් සනාථ වූ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් දෙවනි මට්ටමට නොඅඩු කුසලතා සහිත ප්‍රාථමික මට්ටමේ අර්ධ පුහුණු හෝ නුපුහුණු සේවකයින්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් පොදු කොන්දේසි විදිහට මේ කට්ටිය කියලා තියෙනවා අධ්‍යක්ෂක තනතුරු 3 සඳහාම 2,21,40ක් වගේ වැටුපක් ලැබෙනවා කියලා අවුරුදු 35ත් 55ත් අතර අයට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒත් එක්කම සහකාර අධ්‍යක්ෂක තනතුරු සඳහා 1,73,200ක් ලැබෙනවා කියලා තියෙනවා. මත්ස්‍ය රෝග විශේෂඥ තනතුරු සඳහා 1,73,000ක් ලැබෙනවා කියලා තියෙනවා. සහකාර අධ්‍යක්ෂක තනතුරු දෙක සඳහා 1,73,200ක් වගේ මුදලක් ලැබෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම ජලජීවී විද්‍යාඥ තනතුරු සඳහා 1,20,970ක් වගේ වැටුපක් ලැබෙනවා කියලා තියෙනවා. දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාපෘති නිලධාරී තනතුරු සඳහා 1,20,970ක් වගේ වැටුපක් ලැබෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම භාෂා පරිවර්තක තනතුරු සඳහා 1,13,170ක් වගේ වැටුපක් ලැබෙනවා. ජලජීවී වගා සහකාර තනතුරු සඳහා 87,710ක් වගේ වැටුපක් ලැබෙනවා කියලා තියෙනවා. ඉතින් මේ තනතුරු සඳහා අවුරුදු 22ත් 45ත් අතර පුද්ගලයන්ට අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. ඊළඟට ජලජීවී වගා ව්‍යාපෘති නිලධාරී තනතුරු සඳහා 87,710ක් කළමනාකරන සහකාර තනතුර සඳහා 83,390ක් විදුලි කාර්මික සිවිල් කාර්මික තනතුර සඳහා 67,040ක් වගේ වැටුපක් ලැබෙනවා කියලා තියෙනවා. ඉතින් මේ සඳහා අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයන්ට අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම සටහන කියලා මේ කට්ටිය කියලා තියෙනවා මේ අභ්‍යන්තර අපේක්ෂකයින්ට උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලා. රජයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවක සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන අයවලුන් තමා අයදුම් පත්‍රය තමා ආයතන ප්‍රධානියා මගින් තමයි ඉදිරිපත් කරන්න ඕනි කියලා තින්නේ. අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වෙන්න ඕනි. තනතුරේ රාජකාරී ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරික හා මානසිකව යෝග්‍ය වෙන්න ඕනි කියලා කියනවා. උසස් චරිතයක් තියෙන්න ඕනි කියලා කියනවා අයදුම්කරුවන්ට. ඒත් එක්කම ශ්‍රී ලංකා ජාතික
ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන අනෙකුත් ප්‍රතිලාභ හිමි වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍ය ආධාර රක්ෂණ ප්‍රතිලාභ තනතුරු සඳහා අනුමත වෘත්තීය දීමනා සහ අනෙකුත් දීමනා ලැබෙනවා කියලා තියෙනවා. ඉතින් ඒත් එක්කම එයාලගේ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියෙනවා. මේ වෙබ් පිටුවේ පළ කර ඇති උක්ත තනතුරු සඳහා අදාළ වන අයදුම්පත් ආකෘතිය අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජීවදත්ත පත්‍රය සහ සියලුම සහතිකවල ඡායා පිටපත් මේත් සමගම අමුල්ලා එවන්න ඕන කියලා තියෙනවා. ඒත් එක්කම අයදුම් කරන තනතුර වම්පස ඉහළ කෙළවරේ සඳහන් කරන්න ඕන කියලා තියෙනවා. සභාපති ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අංක 41 ඉරක් 1 නව පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල කියන ලිපිනයට එවන්න ඕන කියලා තියෙනවා. 2025 10 වෙනි මාසේ 31 වෙනිදාට කලින් මේ තනතුරු සඳහා NAQDA වෙබ් පිටුවේ සඳහන් කර ඇති මාර්ගගත ක්‍රමයේ හරහාද අයදුම් කරන්න පුළුවන් කියලා තියෙනවා. මේ තනතුරු සඳහා අනෙකුත් තොරතුරු මෙයාලගේ වෙබ්සයිට් එකේ සඳහන් කරලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් අවසාන වැදගත් කරුණක් කියලා තියෙනවා. මාර්ගගත ක්‍රමයට හෝ ලියාපදිංචි තැපෑල යන දෙකෙන් එක ක්‍රමයක් විතරක් භාවිතා කරලා තමයි ඔයගොල්ලෝ අයදුම් කරන්න තියෙන්නේ මේ සඳහා. ඉතින් මේ විදිහට තමයි ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය රැකියා බැරිතු නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙන සියලුම දෙනාට අයදුම් කරන්න කියලා කියනවා. ඉතින් මම මේ දැන්වීමේ ලින්ක් එකත් යටින් දාලා තියන්නම්. ඉතින් ජය වේවා හැමෝටම මේ වගේ රාජ්‍ය රැකියා පෞද්ගලික අංශ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අපේ YouTube නාලිකාව සමග දිගටම එකතු වෙලා ඉන්න.